අදත් ICT ස්මාර්ට් ක්ලාස් YouTube channel එකට හැමෝම සාදරයෙන් පිළිගන්නවා. හිතලා බලන්න අපි දවසින් කොච්චර වෙලාවක් පරිගණකයක් ස්මාර්ට් ෆෝන් එකක් ඉස්සරහා ඉන්නවද? ගොඩක් වෙලාවක් නේද? හැබැයි ඉතින් මේ පුරුද්ද අපිට හොරෙන් අපේ ඇඟට කරන බලපෑම ගැන අපි එච්චර හිතන්නේ. අන්න ඒකයි අද අපි කතා කරන්න යන්නේ. මේ සැඟවුණ සෞඛ්‍ය ගැටලු ගැනයි ඒවායින් මිදෙන්න තියෙන හරිම සරල ගොඩක් වැදගත් ක්‍රම ගැන අද මම කියලා දෙනවා. ඇත්තටම අද කාලෙදී රැකියාවකට ගියත් ඉගෙන ගන්න ගියත් පරිගණකය කියන්නේ නැතිවම බැරි දෙයක් වෙලා. ඉතින් දවසින් වැඩි හරියක් ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන ඉන්න එක අපේ ජීවිතේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. පරිගණකයේ භාවිතයෙන් පසු වෙහෙසක් හෝ වේදනාවක් දැනී තිබේද? මේ ප්‍රශ්නෙට ගොඩක් දෙනෙක්ගේ උත්තරේ ඔව්. දවසම වැඩ කරලා අවසානට දැනෙන ඇඟේ පතේ වේදනාව, බෙල්ලේ තද ගතිය, කොන්දේ කැක්කුම, ඇස්වල වේදනාව, ස්ක්‍රීන් එකක් ඉස්සරහා වැඩ කරන ඔයාලා පොඩ්ඩක් හිතලා බැලුවද මේවට හේතු මොනවාද කියලා? ඇත්තටම අපේ වැරදි ඉරියව් තමයි මේ හැම දෙයකටම හේතුව. වෛද්‍ය විද්‍යාවට අනුව මේ තත්ත්වයට අපි කියනවා පුනරාවර්තන වෙහෙස ආබාධ කියලා. සරලවම කියනවා නම් අපි එකම ඉරියව්වක එකම විදිහට දිගටම වැඩ කරනකොට අපේ මාංශ පේශි ස්නායු වගේ දේවල්ට හානි වෙනවා. අන්න ඒක තමයි මේ. හොඳයි. එහෙනම් මේ ප්‍රශ්නට විසඳුම මොකක්ද? අපි දැන් බලන්න යන්නේ කොහොමද වේදනාවක් නැතිව පරිගණකය පාවිච්චි කරන්න කියලා. ඒකට අවශ්‍ය කරන නිවැරදි ඉරියව් මොනවාද කියලා. මෙන්න බලන්න මේ තියෙන්නේ කිසිම වේදනාවක් නැතිව නිවැරදි ඉරියව්වෙන් පරිගණකය භාවිත කරන මූලිකම සැලැස්මක්. මේකේ තියෙන හැම ඉරියව්වක්ම දැන් අපි බලමු. එහෙනම් අපි දැන් බලමු හිසේ සිට දෙපතුල දක්වාම පියවරෙන් පියවර නිවැරදිව ඉරියව් පවත්වා ගන්න කොහොමද කියලා. මේ පින්තූර දෙකෙන් ඔබ පරිගණකය භාවිත කරන්නේ කුමන ආකාරයකටද? පොඩ්ඩක් හිතලා බලන්න. හැම වෙලාවකම පරිගණකයේ තිරය ඇස් මට්ටමට හෝ ඊට මදක් පහළින් තබා ගන්න ඕන. ඇසත් පරිගණක තිරයත් අතර දුර අඟල් 18 සිට 28 දක්වා අතර ප්‍රමාණයක් තබා ගන්න ඕන. මේකෙන් අපේ ඇස්වලට වගේම අපේ බෙල්ල නිරෝගිමත්ව පවත්වා ගන්න පුළුවන්. ඒ කියන්නේ බෙල්ලේ මස් පිඩු වලට යන අනවශ්‍ය බර අඩු වෙලා බෙල්ලේ වේදනාව ගොඩක් දුරට නැති කර ගන්නත් පුළුවන්. ඊළඟට හිසයි බෙල්ලයි නිවැරදිව තියාගන්නේ කොහොමද කියලා අපි දැනගන්න ඕන. වැදගත්ම දේ තමයි ඔළුව ඉස්සරහට නවාගන්නේ නැතිව කොන්දත් එක්ක එකම සරල රේඛාවක තියාගන්න ඕන. එතකොට අපේ කොඳු ඇට පෙළට එන පීඩන ගොඩක් අඩු වෙනවා. ඊළඟට උරහිස් රිලැක්ස් කරලා තියාගන්න ඕන. ඒ කියන්නේ සැහැල්ලුවෙන් තියාගන්න. වැලිමිට දෙක ඇඟට ලං කරලා. මේ පොඩි වෙනසින් උරහිසටයි පිටේ උඩ කොටසටයි එන වේදනාව නැති කරගන්න පුළුවන්. කොන්දේ අමාරුව කියන්නේ ඉතින් දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. මේකට ලොකුම හේතුවක් තමයි අපේ කොන්දේ පහළ කොටසට හරියට සපෝට් එකක් නැති එක. ඒ නිසා පුටුවේ හොඳට පිටිපස්සට හේතු වෙලා කොන්දේ තියෙන ස්වභාවික වක්‍රයට ආධාරයක් ලැබෙන විදිහට ඉඳගන්න එක හරිම වැදගත්. ඒ වගේම අපි කීබෝඩ් එකයි මවුස් එකයි භාවිතා කරනකොට දෑත් සහ මැණික් කටුව නිවැරදි ඉරියව්වෙන් තබා ගන්න ඕන. ඇඟිලි කෙලින් තබා ගන්න ඕනේ. නැත්නම් මේ අත්වලට ඇඟිලි වලට අපේ හානි සිද්ධ වෙන්න පුළුවන්. අවසාන වශයෙන් අපි බලමු දෙපා ගැන. දෙපතුල් දෙකම සම්පූර්ණයෙන්ම බිම තියා ගන්න ඕන. උස මදි නම් පාද රඳවනයක් පාවිච්චි කරන්න. මේකේ මුළු ඇඟටම හොඳ ස්ථාවර බවක් ලැබෙනවා. ඒ වගේම දන හිස් වලටයි කොන්දටයි එන පීඩනයත් මේකෙන් අඩු වෙනවා. හරි. නිවැරදි ඉරියව් වගේම වැදගත් තවත් පුංචි පුරුදු ටිකක් තියෙනවා. ඒ ගැනත් පොඩ්ඩක් කතා කරමු. ඉතින් නිවැරදි ඉරියව් වලට අමතරව ස්ක්‍රීන් එකේ බ්‍රයිට්නස් එකත් වැදගත්. ඒක ඇස් රිදෙන තරම් සැර වෙන්නවත් අකුරු කියව ගන්න බැරි තරම් අඳුරු වෙන්නවත් හොඳ නැහැ. දෙවෙනි දේ තමයි බ්‍රේක් එකක් ගන්න එක. එහෙම නැත්නම් විවේකයක් ගන්න ඕන අපි. අඩුම තරමේ විනාඩි 15කට සැරයක්වත් නැගිටලා පොඩ්ඩක් ඇවිදින්න, ඇඟමැලි කඩන්න, ගස් කොළන් දිහා බලන්න ඕන. අන්තිමට ආලෝකය. තමන් ඉන්න තැන ඇස්වලට වෙහෙසක් නැති වෙන්න ප්‍රමාණවත් ආලෝකයක් තියෙන්නම ඕන. ඉතින් මේ හැම දෙයකින්ම තේරෙනවා නේද අපේ සෞඛ්‍ය
අපේ යහපැවැත්ම රැක ගැනීම තියෙන්නේ වෙන කාගේවත් අතේ නෙවෙයි. අපේම අතේ කියලා. අද ඉඳන්ම අපි කරන මේ පුංචි වෙනස්කම් වලට පුළුවන් අනාගතයේදී වෙන්න තියෙන ලොකු සෞඛ්‍ය ප්‍රශ්න ගොඩකින් අපිව බේරගන්න. ඒ නිසා මේවා නිකම් පුරුදු කියලා හිතන්නේ නැතිව තමන්ගේ සෞඛ්‍ය වෙනුවෙන් කරන ආයෝජනයක් විදියට හිතන්න. ඔයාලට දැන් පේනවා මෙතන වැරදි ඉරියව් නිසා ඇති වෙන සෞඛ්‍ය ගැටලු මොනවාද කියලා. හරි. එහෙනම් දැන් බලන්න මේ වීඩියෝ එක බලන ගමන්ම ඔයාලත් මේ විදිහට නිවැරදිව ඉන්නවද කියලා. නිවැරදි ඇස් මට්ටම, තිරයට සුදුසු දුර, කෙලින් වූ කොන්ද, අත්වල නිවැරදි පිහිටීම, පොළොව මත සමතලව තැබූ පාද. දැන් ඔයාලටම චෙක් කරලා බලන්න පුළුවන් ඔයාලා කීයක් වැරදි ඉරියව් භාවිත කරනවද කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයාලටත් වැදගත් වුණා නම් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ පාඩම් දිගටම නරඹන්න ICT Smart Class YouTube channel එක subscribe කරලා තියාගන්න.